පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ අර දැක්කන වසරවල සියවස හා දශකය සොයන්නදී මේ ක්‍රම තුනක් පාවිච්චි කරන හැටි කියලා දුන්නා. නමුත් මේක එක ක්‍රමයකින් ඕන අපිට හදන්නත් පුළුවන්. අපි බලමු 1990 කියන වසර ගැන. 1990 කියන වසරෙන් සියවස හා දශකය වෙන් කර ගැනීම කොහොමද අපි කරන්නේ කියලා. අපි එතකොට ඉස්සරෝම මේ සංඛ්‍යාවෙන් අපි එකක් අඩු කර ගන්නවා. මේ විදිහට වෙනස් විදිහට උගන්වන්න නැති පන්ති කාමර ඇතුලේ මෙතන 8 වෙලා මෙයා 10 වෙනවා. එතකොට මෙතන 9යි 8යි 9යි 1 දශකය සියවස වෙන් කර ගන්නවා. මේ පැත්ත දශකය, මේ පැත්ත සියවස. අපි මේකේ අවසාන ඉලක්කම කපනවා. කපලා දෙපැත්තටම එක ගාන එකතු කරනවා. එතකොට 20 වෙනි සියවසේ නව වන දශකය. පළවෙනි එකට එන්න ඕනේ 20 වෙනි සියවසේ නව වන දශකය. දෙවෙනි එකත් මේ විදිහටම හදමු. දෙවෙනි ගානත් අපි ලියනවා. අපි ඒකෙත් අර විදිහටම ඉස්සරෝම එකක් අඩු කරගමු. අඩු කරගත්තාම 1947 කියලා. ඊට පස්සේ දශකය සියවස වෙන් කරගමු. එක ස්ථානයක් කපනවා. කපලා දෙපැත්තටම එක ගාන එකතු කරනවා. එතකොට යනවා 20 වෙනි සියවසේ 5 වෙනි දශකයේ 20 වෙනි සියවසේ 5 වෙනි දශකයේ තුන්වෙනි එකත් මේ විදිහටම කරමු. එකක් අඩු කරනවා. අඩු කරපුවම අර දියමයි අවයි කියලා එන උත්තරය. අපි දශකය සියවස වෙන් කරනවා. දශකය සියවස පස්සේ එක ස්ථානයක් කපනවා. කපලා දෙපැත්තටම එක ගාන එකතු කරනවා. එතකොට එනවා 20 වෙනි සියවසේ 10 වෙනි දශකය. ඉතින් ක්‍රම තුනක් යටතේ මේක අපි ඉගෙන ගත්තා. ඉතින් ඒ තුනම මතක තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ක්‍රමය මතක තියාගෙන ගණන් තුනම හදන්න පුළුවන්. කොහොමද උත්තර බලන්න උත්තර හරින ප්‍රශ්නයක් නැහැ. අපලමු ඊළඟ ගානේ කියනවා රූප සටහන ඇසුරින් පිළිතුරු ලියන්න කියලා. නයන පස්වරු 4ට පස්වරු 4 හරි වැදගත් සවස් කාලේ වෙලාවක්. එතකොට අර උතුරුඳුනා කවියේ දැක්වන අවස්ථාවන්ට බෙදුරු දෙපැත්තම ගන්න කියලා කිව්වේ. ගේට්ටුවෙන් ඇතුළු වන විට ඇගේ සෙවණැල්ලගේ පිටුපසට වැටී තිබුණේ නම් කොස්ක ගස පිහිට ඇත්තේ නිවසට කුමන දිශාවෙන්ද කියලා. අපි ඉස්සරම හොයා ගන්න ඕනේ. තුලන පැත්ත. දැන් සෙවණැල්ල පිටුපසට වැටෙනවා නම් කැඳලා බැලුවොත් පැත්තකින් මේ කතා කරන්නේ සවස් කාලයක් හින්දා ඉර තියෙන්නේ බටහිර ආසේ. බටහිර ආසේ තමයි ඉර තියෙන්නේ. එතකොට සෙවණැල්ල ඉදිරියට හෝ පිටුපසට වැටෙන්නේ එක්කෝ නැගෙනහිරට යනකොට එක්කෝ බටහිරට යනකොට. උතුරට හෝ දකුණට යනකොට එක්කෝ වමට හෝ දකුණට තමයි වැටෙන්නේ. හරි. එතකොට සෙවණැල්ලගේ පිටුපසට වැටෙනවා කියන්නේ යන්නේ නැගෙනහිරේ ඉඳන් බටහිරට. ඉර තියෙන පැත්තට ගිහපම සෙවණැල්ල වැටෙන්නේ පිටුපසට. අපි ගේට්ටුවෙන් මේක ලකුණු කරගත්තොත් මේ නැගෙනහිර දිශාවේ ඉඳන් යන්නේ බටහිරට. මම හැම වෙලාවෙම කිව්වා මේ උතුර ලකුණු කර ගැනීම හරියට බලන්න ඕන. උතුර තියෙන ඔරලෝසුවේ කටු කරගෙන පැත්තට දකුණු පැත්තට. දැන් මෙතන උතුර දැම්මොත් වාලි ඊළඟ නැවෙන්නේ. මෙතන එන්න බෑ. එහෙනම් උතුර තියෙන්නේ මේ පැත්ත. උතුර අනිවාර්යයෙන්ම දකුණු පැත්තට තමයි එන්නේ. උතුර මේ පැත්තේ නම් මෙයා අනිවාර්යෙන් දකුණ වෙනවා. ඉතින් අපෙන් අහන්නේ කොස්ගස පිහිට ඇත්තේ නිවසට.
මේ දිශාවත් මේ විදිහටමයි නිවසට දකුණු දිශාවෙන්. උත්තර එන්නේ දකුණු දිශාවෙන්. නිවසට දකුණු දිශාවෙන් තමයි ඔස්කස් පිටා තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නට යන්න. ඊළඟ එකේ කියනවා ශ්‍රී ලංකාවේ නගර කිහිපයක් අතර දුර සටහනක් පහත දැක්වීම. විභාගයට ආව ප්‍රශ්නයක් මේක. හම්බන්තොට ඉඳන් මාතරට යන්නේ කොහොමද? හම්බන්තොට මාතර ගාල්ලාරා කොළඹට යන දුර තමයි හම්බන්තොට ගාල්ල හම්බන්තොට ඉඳන් මාතරට 77යි. දැන් අපි ඉන්නේ මාතර ඉඳන් ගාල්ලට 45යි. ගාල්ල ඉඳන් කොළඹට 116යි. එකතු කරන්න පුළුවන් මේ ටික අපිට ඕන නම් 7යි 5යි 12 6 18 දැම්ම එකක්. 18යි 12යි 13 දැම්ම එකක්. කිලෝමීටර් 238ක්. හරි මතක කර ඈත මෑත කිව් විදිහට එකතු කරන්න පුළුවන්. මේ ඈතින් තියෙන සංඛ්‍යාව සහ මෑත කියන්නේ ළඟින් තියෙන සංඛ්‍යාව මේ දෙක එකතු කරත් උත්තරේ ටික තමයි එන්නේ 116ට 22. ඒත් ඒ විදිහ තමයි. උතර මෙතන මෑත තියෙන 116 161 මේ පැත්තෙන් ඈතම තියෙන 77. මේ දෙක එකතු කරත් උත්තරේ වෙනසක් වෙන්නේ මේ උත්තරේම තමයි ඉන්නේ. ඈත මෑත කියා දෙක එකතු කරත්. නමුත් මේ විදිහට ගන්න ප්‍රශ්නයක් නැහැ. සමහර ගණන් වල මේ දීලා තියෙන පරතරයන් වල වෙනසක් තියෙන නිසා මේ පළවෙනි ක්‍රමය වඩාත් හොඳයි. ඊළඟ ගානේ පුද්ගලයන් 20ක් සිටින කණ්ඩායමක පහෙන් දෙකක් කාන්තාව. පහෙන් දෙක හොයන්න අපි දන්නවා. පහෙන් බෙදලා දෙකකින් ගුණ කරන්න ඕනේ. ඒක බන්දි කාමරය ඇතුළේ අපි කතා කරලා තියෙනවා. ඉතින් දෙක තුන හතර පහකට බෙදුත් වෙන 20 බෙදෙනවා 5න් 4යි 1. එතකොට 8ක් ඉන්නවා කාන්තාව. එහෙනම් 12ක් ඉන්නවා පිරිමි. කොහොමද තියෙන්නේ? 5න් එකක් කාන්තාව වෙන්න නම්. මෙයා කියනවා මේ කාන්තාව ගාන වෙන්න ඕනේ 5න් එකක්. කැලි. පහකට වෙන් කරගත්තොත් ඒකෙන් එකක් කාන්තාව. කියන්නේ 8යිනේ. කාන්තාව 5න් එකක් වෙන්නේ කාන්තාවක. දැන්ට කාන්තාව 8ක් එනවා. ඒ 8 තමයි 5න් එක වෙන්න ඕනේ. එහෙනම් මේවා කොහොම 8 කැලි. බයි ඉන්නේ කවුද? පිරිමි අය. බලමු පිරිමි 8 1 2 3 4. 8 වරක් 4 32යි. ඒතකොට දැනට ඉන්නවා පිරිමි 12. දැන් 12ක් අඩු කරොත් තව අලුතෙන් පිරිමි 20 දෙනෙක් මේ සඳහා අපි සම්බන්ධ කරගන්න ඕනේ. උත්තරේ ඉන්නේ 2. ඒ ගාන පොඩ්ඩක් බලන්න. ඊළඟ ගාන පහත් දැක්වෙන්නේ ප්‍රකාශ හතරෙන් එකක් නිගමනයක්. නිගමනය මොකක්ද කියලා අහනවා. පෙන් රස කෑම හැරීම මගින් දියවැඩියාව සුව කළ හැකියි. ව්‍යායාම වල යෙදීමද ඊට හොඳ පිළියමකි. දියවැඩියාව තවත් රෝග ගණනාවකට හේතු වේ. පෙන් රස කෑම වර්ග නිපදවී කිරීම මේවාදී වැරදිනේ කොහොමද දැක ගන්න. එතකොට ව්‍යායාමයෙන් විතරක් මේක සුව කරන්න බෑ. පෙන්රස කෑම නතර කරා කියලා දියවැඩියාව හොඳ වෙන්නේ නැහැ. අපිට කියන්න පුළුවන් මේ දියවැඩියාව තවත් රෝග ගණනාවක් ඇති කරන්න එයා හේතුවක් වෙන්න පුළුවන්. උත්තරේ ඉන්නේ 3.